හයි කොහොමද යාළුවට වුණාද? ගොඩක් කාලෙකින් මගේ යාළුවෝ දෙන්නා හම්බෙනවා. මම හිතන්නේ මාස ගානකින් හම්බෙන්නේ. ටවුන් එකට යනකොට හොඳටම බැස්ස. ඒක නිසා මම පික්නි එකක් දාගෙන කෙලින්ම චලනයේ ඉන්න තැනට ගියා. කොමාරි චලන ඉන්න තැනට මම යනකොට යා කට්ටියගේ ෆොටෝස් ගන්නවා. පස්සේ ඉතින් අපි දෙන්නත් වීඩියෝ ෆොටෝස් එහෙම ගහගෙන එතනින් ආවා ෆිල්ම් එක බලන්න යන්න. තියටර් එක ළඟට තමයි ඩිලූෂන් වන් කියලා කිව්වේ. ඉතින් එයාව දැනටමත් ඇවිත් ඉන්නේ. අපි යනකොට අර ඇතින් පින්ක් කලර් ටී-ෂර්ට් එකක් අරගෙන ඉන්නවා. කොහමද ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 10ක් විතර අපි ඇතුළට යනකොට. ප්‍රේමයේ කිරුළ දරන්නේ නැහැ. අපේ රටේ නම් උඩට වෙඩි තියෙනවා. මේ විරසකට මේ මාත්‍රි බාහිරට කරා. කරන්නේ රජපෞරට පරාන්තිරෝගිය ඇතුළා. ඒ සේරම නෙවෙයි වැඩි. මේ අතරේ මම කුසුමසල වර්ණාරකට යවකතාව සීතාවකට ආරංචි වුණා. මොකක්ද ඔගේ නම කිව්වේ? කොණප්පු බණ්ඩාර අවසර. කන්ද උඩා. ડોක්ටර් කෙනෙක්. Hidup dalam mata kesama begini tak akan dapat sulit. ගැන කිව්වොත් ෆිල්ම් එක මම හරි ලස්සනයි. හේමාල් මේක උදාරි කියන්නේ මාර ලස්සනට ඇක්ට් කරා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න ෆිල්ම් එක. ඊට පස්සේ අපි කන්න ගියා. මේ තැන මම TikTok එකේ කලින් දැකපු තැනක්. ඒක නිසා අනිවාර්යෙන් ෆිල්ම් එක බලලා මෙතනට යමු කියලා තමයි ඩිසයිඩ් කරගෙන හිටියේ. ඒ වගේම අපි හොයාගෙන ගියා. මෙතන ෆොටෝස් ගහන්නෙම හොඳයි. කෑමත් හොඳයි. ඉවර වෙලා TikTok එකක් එන් කරගෙන මෙතනත් ෆොටෝස් ගහගෙන අපි ආයෙත් එන්න පිටත් වුණා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා මම ආයෙත් එන්නම්. බයි බයි.